සුබ දවසක් ඔයාලා හැමෝටම ලියෝන්ස් රෙසිපීස් මගේ YouTube channel එකට ඔයාලව ආදරයෙන් එකතු කරගන්නවා. අපි අද හදමුද කඩල කරියක්. ඉතින් අපි ඒකට ඕන වෙනවා මිටිකිරි, කරපිංචා, රම්පේ, ලුණු, සුදු ලුණු, අමු මිරිස්, ඒ වගේම කුරුඳු. ඉතින් අපි බලමු කොහොමද හදන්නේ කියලා. අපි මුලින්ම මේ විදියට අපේ ලුණු ටික, අමු මිරිස් ටික, මේ හැමදේම ලෑස්ති කරගන්නවා. ඒ වගේම අපේ සුදු ලුණු ටිකත් අපි ලෑස්ති කරගන්නවා. මම තලලා තමයි සුදු ලුණු තෙලට දාන්නේ. අපි හැස්තියක් ලිපේ තියලා අපි පොල් තෙල් ටික මේ විදියට එකතු කරගන්නවා. වගේම අපි අබ එකතු කරගන්නවා. ඊට පස්සේ අපි තලාගත්ත සුදු ලුණු ටික මේ විදිහට එකතු කරගන්නවා. ඒ වගේම අපි රම්පේ, කරපිංචා, අමු මිරිස්, ලුණු, කුරුඳු මේ ටික එකතු කරගන්නවා. මේ දේවල් ටික තෙලේ බැදුනට පස්සේ අපි අපේ කඩල ටික එකතු කරගන්න ඕනේ. ඉතින් ඔයාලට පුළුවන් කැමති නම් මේක දිය කිරියෙන් තඹ ගන්නත් පුළුවන්. ඒ වගේම මිටි කිරි දාලා තඹ ගන්නත් පුළුවන්. ඉතින් මම එකතු කරගන්නේ මිටි කිරි. අපි ඊට පස්සේ රස පදමට ලුණු දා ගන්න ඕනේ. ඒත් එක්කම අපි මේ විදිහට මිරිස් එකතු කරගන්නවා. ඒ වගේම කහ එකතු කරගන්නවා. ඒත් එක්කම අපි 3-5 මේ විදිහට එකතු කරගන්නවා. මම මේ වෙනකොට කඩල කරිය හදලා ඉවරයි. මට මිටි කිරි දාන කොටස වීඩියෝ කරගන්න බැරි වුණා. ඒකට මට සමා වෙන්න. ඒ වගේම අපි අන්තිමට එකතු කරගන්න දේ මොනවද දන්නවද? අපි කොත්තමල්ලි කොළ එකතු කරගන්නවා. මේකේ රස වගේම සුවඳක් එකතු වෙනවා අපේ මේ කරියට. ඉතින් ඔයාලා මේ විදිහට හදලා බලන්න. හදලා බලලා අපිට කමෙන්ට් එකක් තියන්න කොහොමද රස කියලා. वीडियो का एक स्तुति।